අපිට එහෙන ක්‍රෝ එකක්ම ඉන්නවාද සෝසුද්ද කරන්න? ආයිබෝවන් ඔයාලා හැමෝටම හැෂි ෆැමිලි එකත් එක්ක තවත් දවසක්. හුඟ දවසකින් මේ ෆුල් වීඩියෝ එකක් අරන් එන්නේ. ඒකට හේතුව ඔයාලට මේ පේනවා ඇතිනේ. ෂෝට් රීල්ස් දැම්ම අපේ Facebook එකේ Instagram එකේ එතකොට YouTube channel එකේ. ඔයගලට වෙලාවක් තියෙනවා නම් ගිහිල්ලා බලන්න. පල්ලෙහා description එකේ links තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ අපි ඉන්නේ නිව්යෝක් වල කියලා. නිව්යෝක් වල මේ ගෙවෙන්නේ වින්ටර් එක. ඒ නිසා සෙල්සියස් -15 20 වගේ යනවා. I think freezing temperatures. ගොඩක් දවසට තියෙන ඉතින් අපිට එළියට බහින්න බෑ. වින්ඩ් එක තියෙනවා, අයිස් තියෙනවා, ලිස්සනවා. ඒ නිසා I think වැඩි අපි එළියට යන්නේ නැහැ. ගොඩක් වෙලාවට ජොබ් එකට ගිහිල්ලා ගෙදර එනවා, shopping එකට ගන්නවා. ඒ ටික තමයි. මේ අපි හදන්නේ මේ වැටෙන හිම ටික සුද්ධ කරලා දාන්න. ඊයේ දවසම වගේ ඉඳන් හිම වැටෙනවා මෙහෙට. දැන් ගොඩක් පිරලා තියෙන්නේ මේ. ඉතින් අපි මේ අපේ ටික ක්ලීන් කරගෙන නේබර්ස් වලට ගොඩක් වෙලාවට උදව් කරනවා. අද හොඳ වෙලාවට මගේ වයිෆ් ගේ මල්ලි නංගි එතකොට අපේ අයියයි අක්කයි ඔක්කොමලා අද මෙහෙ ඇවිල්ලා ඉන්නවා. ඊයේ අපි පොඩි පාටි එකක් තිබ්බා. ඒ නිසා හැමෝම මෙහෙ නැවතුණා. මේ ස්නෝ හින්දා යන්න විදියකුත් නැහැනේ. නැත්තම් මට තනියම තමයි මේ වැඩේ කරන්න වෙන්නේ. ගොඩක් වෙලාවට නේබර්ස් ලැවිල්ලා උදව් කරනවා. දැන් ඔයගලන්ට වීඩියෝ එකේ දකි ඒගොල්ලෝ එක්ක තමයි අපි එකතු වෙලා මේ ඔක්කොම සුද්ධ කරන්නේ. පල්ලෙට ඇවිල්ලා දැන් තමයි මේ සුද්ධ කරන්න යන්නේ. රෑ හින්දා ආවේ නෑ එළියට. මේ දැන් සුද්ධ කරන්න යනකොට මේ දොර අරගන්න බෑ. ආලිය දිනවා. ඉස්සෙල්ලා මෙතන ක්ලීන් කරගෙන ඉවරලා අතන අනිත් ටික එමෙට ක්ලීන් කරගෙන එළියට යනවා. හරිද? මම මේ දැන් ෂේ කොහොමද අතන වෙන්නේ මේ මම මේක දින්දි මේ විත්ති උඩක් තියනවා ඒක නම් ඔළුවට වැඩේ ගන්න නැද්ද ගාය හරි එදී එදී කොහොමද Wipe kara. It's no angel area. මේක ක්ලීන් කරලා ඒ වගේ වලත් ක්ලීන් කරන්න ඕනේ මේ
කඩේ ඉන්න අයට පොඩි හෙල්ප් එකක් දෙන්න ඕනේ. තාම නෙමෙයි. තාම ස්ලෝ කරලා ඉවරනවා. අතන මේ අතන ගොඩක් අඩි දෙකකට වැඩි වුණා නේද? අතන අඩි 3ක් විතර තියෙනවා අතන. ඒක අර අංකල් තමයි එන්නේ හෙල්ප් එකක් දෙන්න. තුලගෙන කොහොම මේ ගහගෙන යන එතනක් තියෙන අඩියකට වැඩි උඩ නේද මෙතන අර ගල් හතරම හම්බුන්නේ නැහැ නේ තුනයි සාලිය මෙන්න මෙතන සුද්ධ කරනකොට මේ තව මේ වගේ ටයිල් එකක් ඇද බීම හලෝ දෙවිතුයි බිල්ල ගාලා ගන්නන්න මේක චාර්ජ් එකට ගන්න. අපි යනවා කඩේට මේ ස්නෝ සුද්ධ කරන්න ඇවිල්ලා කට්ටිය. This is crazy. It's not stopping, I guess. I got $20. That's what I got, 20. Yeah. Going to the deli. Oh, yeah. Yeah. You need anything? A beer? No. Probably. No, my father might have just had a heart attack and I got to make my way to Jersey. Oh, yeah, you can't. So, yeah, no. That's why they were doing it. Huh? As soon as I can get out. Ah. No, take it slow. Why not කඩේ? Yeah. Then. අපි මේ ස්නෝ සුද්ධ කර ඉඳෙද්දී මගේ නේබර් ටොම් අර ඉස්සරහින් යන්නේ යා මේ යන්නේ ඩෙනිස් අනිත් නේබර් I think එදෙන මේ පොළා වැදගෙන යනවා මේ කඩේට යන්න මාත් එක්ක මේ අපේ අයියත් යනවා මේ මොකද මේ දැන් එනවා මේ ස්නෝ ප්ලෝ කරන මේ අර ප්ලෝවර් එක බොබ් කැට් එක ඉතින් අපි දැන් පොඩක් ගිහිල්ලා ඒ මනුස්සයලත් පොඩක් කතා කරලා කඩේට පොඩක් ගිහිල්ලා එන්න කියලා මේ ඇවිදගෙන යනවා මේ පැත්තට යන ගමන් යන්න බෑ මේ හොඳටම ස්නෝ ඉගැන්නේ මේ ඔය ඔතන තිබ්බට තව යටට තියෙනවා අපි ඕ උඩින් තමයි ඔය කකුල තියදී යන්නේ Wasted our time. මේ ට්‍රක් එක අයිලකෝ ඒක උඩ තියෙන පල්ලයට දානවා You felt like it was okay? Warm? Hey. Wet? No? Come on, come on. He's enjoying it. Yeah. We'll be back. Oh shit, look at this tree. Not bad. I don't know where I put my keys. My keys got them now. Keys. I can't find it. Oh, it's a lot. I don't want to give him money because I don't know if it's him that's going to go in there. Yeah, we'll be looking at it later. You know what I'm saying? Oh shit! Same way. It is. These people are thinking they're going to work tomorrow. I don't know what they're thinking. I don't know. My boss called me up. Oh, tomorrow's going to be all good. Well, yeah. Let's see. Yeah. Show me a picture of where you live. Yeah, I think I'm getting there. Yeah, take some photos now. I got it from my computer home. You know, I thought about it yesterday. I mean, Friday. But I didn't think it was going to happen like this. But it's wet. It's melting. Yeah, it's melting. Yeah, probably tomorrow. Like, it's gonna go up like 35, 36. Yeah. All the snow is going to come off my
all the snow's going to come off my solar panels. Oh, Oh, yeah. Yeah, Then mine I'm too. going to have 8 inches of snow again. yes. I'm on the couch the last snowstorm. After we did all that cleaning, 3 days, 4 days later, whatever. It slips down the snow on the solar panel. Cleaning up. I'm sitting there. I'm on the couch. All I hear is boop, 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 boop. Yeah, it fell onto my car. Yes. My wife said like, oh my god, I heard a big noise. Running on my roof. So yeah, this is from the last snow, yeah. අපේ ගෙදරට යන පාර මේ වාහන ටික ඔක්කොම මේ වැහිලා භාගයක් විතර කලින් ස්නෝ එකේ තිබ්බ ස්නෝත් තියෙනවා. දැන් මේ අලුතෙන් වැටෙන ස්නෝත් තියෙනවා. මේ තියෙන එතන ග්‍රවුන්ඩ් එක මේකට තමයි මේ ගොඩක් කරලා ස්නෝ මේ එකතු කරලා ගිහිල්ලා දාන්නේ. ඒකට දැන් ඒකත් හොඳටම පිරලා තියෙන මේ කාර් එකේ මේ සමහර වාහන ඔයගලන්ට පේන ඇති මේ උඩට වෙනකම් පිරලා. What's going on? No work today? Yeah, right. I got... Yo, you got the thing too? You're about to go to work? They call it? 6:30 in the morning. I was out here shoveling. Yeah. I dug it all out. I checked By last the night. time I was done, it was time that they wanted me in. Yes, they said they canceled the 201. When I tried to go in, my wife, she tried to go in, and then there's the line. We call the line, and it says they canceled. Yeah. Can't do nothing. Can't do nothing. Like Yeah. I said, I cleared this out already this morning, 6:30. Oh, By the time I came out, it was all It's back all- there. Do it all again. yeah. And then I see the plow coming up and down, and every time I see them, they're empty. They ain't pushing shit. They got hay driving around the neighborhood. Here it comes. Cloud. I need one of those bobcats. Right? November. 4 months. Keep going. No, keep going. It's probably still going. I went from 187 to 320 a fucking month. And all they're doing is fixing their house over there. I am. You gotta come see where we live. I should have jumped in the back. Yo, Richie. Yeah. All right, take care. Not gonna melt by Yo, is there a car? Yo, from this side, I can't see a car from this side. That's a call. It's buried, yeah. Oh my god. How are you? Hey. What? My name? You make a movie, right? What? Movie? Yeah, it's the video. Oh, video. Yeah, I'm recording. Yeah, you put it on YouTube. Not yet. Yo, you got a lot of work. Yeah. Look at that. Look at that car. Having fun? It's too cool. Oh, man. They have ATM over there, right? Do they? They don't want to give you guys a couple of bucks. They're gonna charge you like $3 or $4. I think $3. Extra $3. Got it? I don't know where I put my car keys. I dropped it or not. Oh, man. Yeah. My trees went down Oh, from my backyard. oh, the back end. The trees went down there. You have one in the front too, right? Yeah. It's too heavy. It's, yeah, it's so heavy. Oh, it's too heavy. Oh, wow. How are you? You got some good job. Oh, they did? Did it? Yeah, they didn't get enough yet. They came. He came before. And he was down here for a while. He was down there for a while. Do you? Oh, we better. Yeah. I measured 21 inches right there. We're in a big home. Yeah, my parents were. Go. Yeah, we're like this. Well, let's see what happens. Hopefully it stops. Oh, let's go around a little bit. So, this other one. Oh, yeah.
අපි යනවා මෙතන කඩේට අම්මට යන්නේ කොහොමද? අපි කියන We're gonna හොදේ jump. බෝල හොදේ We're gonna jump over. හොදේ ඔය කියද්ද Same time you said it was good. Careful, watch yourself. How we doing? Right here. Good. There you go. Yeah. Nice walkway. Uh-oh. We're gonna have to do it, bro. Just that. That's it. I don't know who did this. Why they did it. What? Better. Ah. Shit. You're like an old man. You're the first one. Yeah. 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 It was a nice parking maneuver. I know, man. It's crazy. Hey. It's crazy. Did you got your car out? Good for you. We're buried, man. කොමරි කඩේටාව බඩුවගයක් ගන්න මේ දැඟිතින් වහල කඩේ ඉතින් කරන්න දෙන්න දැන් ආපෝ ගෙදර යනවා ඔගලන් පේනද මේ පාර මේ හරිම අමාරු යන්න ලැන් මාව තුන් පාරක් විතර ලිස්සුවා කොයිලා ඉස්සල වැටේ දන්න නැහැ කියලා පරිස්සමෙන් යන්නේ I've walked home from that bar. That's a walk. You think it's not far? Ah, shit. අපි ගියා මේ ඩෙලි ah shit ah Down. that was fun Never. I have never seen them close. yeah right 24/7 it's open good If it was me, I'd be right open right now. yeah That's where they make the most money. Yeah, like everybody. I just worked overnight. Everybody. yeah you stay there right and open it Be careful. Alright? අපි ගියා ඩෙලියකට ඩෙලියක වහලා යනවා ගෙදර ස්නෝ අපි කඩට කියල්ල නැටිකට දැ මේක ෆ්ලෝ කරගෙන කියන නිසාර මේට ලුණු දානවා ලුණු දැම්මම මේක ටිකත් මෙල්ටනවා එච්චර හාඩ නෑ ද මේ ඔගලන්ට යනකොට මේ මගේ අපේ සපත්තුවල සද්‍ය ඇහෙන ඇති මේ නිකම් මේ තෙත මඩවලක කකුල තියෙනවාගේ ඇවිදින ටිකට ගොඩක් ටයිට්ටලා තියෙන සමහර දැංගල අර මේ ෆ්ලෝ එක කියල්ලා ඒවා තද වෙලා බිම ඉතින් චුට්ටක් අයිස් ගතිය වැඩි ඒගේ දැන් ගෙදර ගිහිල්ලා ඉතුරු ටිකත් තව සුද්ධ කරන්න ඕනේ අනිත් ස්නෝ ටිකත් ක්ලීන් කරලා අද දැන් වෙලාව මං හිතන්නේ දැන් 12 මාරට එකට විතර ඇති මේ වෙලාව අපි කොහමරි මේ දවසම වගේ අපි දැන් අද එළියේ ඉතින් ගොඩක් වෙලා එළියේ ඉන්නත් බෑ හවස සීතල වෙනවා හවස සීතල වෙන්න කලින් කොහමරි මේ ටික සුද්ධ කරගෙන ගේ ඇතුළට යන්න තමයි මේ try එකක් දෙන්නේ බලමු එකතු වෙලා ඉන්න වීඩියෝ එකත් එක්ක දිගටම අන්තිම වෙනකම් කොහොමද අපි මේ ටික ක්ලීන් කරේ කියලා වීඩියෝ එකේ පෙන්නන්න. Isaac marah. Tali. Tali. Weh. hari ini nih adi degar adi oh blogger ayo ada me ready slow මෙතන ගොඩක් තියෙනවා මේ හරිනේ නෑ ඒගොල්ලෝ ෆ්ලෝ මේ අර මැෂින් එකෙන් ඇවිල්ලා ක්ලීන් කරනවා එහෙම නෑ ඊ එක අද රැට හරි එත හරි මේ කායකෙත් ගොඩක් තියෙනවා නේ අනිත් කායක මේක නම් මේ කාර් එක නම් සුද්ධ කරා
ඒ අංකල් ඇවිල්ලා. ට්‍රාකේ වාසිය සුද්ධ කර. ඇති වැඩි ඇති ඇති. ඔක්කොම වැහිලා. මේ හීටර්ස් කවුද දේශේ දාන්නේ? හීටර්ස් දාලා ටිකක් කරලා තියන්න ඕනේ මේක මේ රත් වෙන්න. මිනිස්සු වඩා ඉස්සරහට අරගෙන පිටිපස්සේ තියෙන සෝඩ එකක් කරගෙන. ෆ්ලැෂ් එකෙන් අපි ඔක්කොමල එකතු වෙලා මේ වගේ ස්නෝ ටික ක්ලීන් කරලා දැම්මා. ඊට පස්සේ බබාලට සෙල්ලම් කරන්න පොඩ්ඩක් ඉඩ දීලා අපි බලාගෙන හිටියා ඉතින් ඒගොල්ලෝ මොනවද කරන්නේ කියලා. මේ විදිහට හවස් වරුව ගෙවිලා ඉවර වුණා. අද අපි හැමෝටම නිවාඩු දවසක්. මොකද මේ ස්නෝ නිසා පාරවල් ක්ලීන් කරලා නැහැ. ඉතින් එළියට යන්න විදියක් නැහැ. කඩවල් ඔක්කොම වහලා කොහෙටවත් කාටවත් ඇවිදින්න බැරි නිසා අපිත් ගෙදරට වෙලා හිටියා. අදට වැඩිය හෙට ගොඩක් අමාරු වෙයි. මොකද එළියේ යන්න එන්න වාහන නවත්තන්න මේ ස්ටෝම් එකෙන් පස්සේ තමයි අමාරුම ටික තියෙන්නේ. ගොඩක් වාහන තියෙනවා. ඉතින් ඒවා එක අතර පරතරය අඩු නිසා ඒවා ස්නෝ පිරලා තියෙනවා. ඒවා සුද්ධ කරන්න එහෙම ටික දවසක් යනවා. ඉතින් කවුරක්වත් අත්‍යවශ්‍ය කාර්යයකට ඇරෙන්න එළියට බහලා යන්න හදන්නේ නැහැ. මොකද මේ රැට සීතල වුණාම ගොඩක් වෙලාට ලිස්සනවා. ලිස්සලා වැටෙන්න පුළුවන්. ගොඩක් දෙනෙක් එහෙම වෙනවා හැම පාරම ස්නෝ කරලා වැඩි වුණාම. ඉතින් අපිටත් හරිම මහන්සිය අද දවසම එළියේ ඉඳලා පොඩ්ඩක් රෙස් කරලා ඊට උදේ නැගිටලා බලන්න ඕනේ ඉතින් මොනවද වෙලා තියෙන්නේ කියලා එළිය. මේ සීතල කාලේ ඉවරුණ ගමන් එන්නේ ස්ප්‍රින්ග් එක. ඉතින් ස්ප්‍රින්ග් එකේ ලස්සන වීඩියෝ ටිකකුත් අරගෙන ආයෙත් අපි ඔයාලව හම්බෙන්න එන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔයාලා මොනවද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔයාලගෙන් මම ඉල්ලන්නේ අපේ සෝෂල් මීඩියා platforms ටික තියෙනවා description එකේ. ඔයගලන්ට ඒකට ගිහලා බලන්න පුළුවන් join වෙන්න. අපි මම ඒකේ photos දානවා upload කරනවා. ඒක බලන්න. ඒ වගේම මේ channel එක subscribe කරගෙන යන්න. ඒක ඇත්තටම ලොකු motivation එකක්
අපිට තව වීඩියෝ ලස්සනට හදාගන්න. ඉතිං මොනාරය අඩු පාඩු තිරණ අපිට ඒවත් කියන්න. අපි එහෙනම් ස්ප්‍රිං එකේ ලස්සනට මල් පිපෙන කාලේ අලුත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බෙනකම් අපි ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.